අපිට දැන් ඕන entrepreneurs තමයි ලංකාවට. ගොඩක්ම ඕනේ entrepreneurs. මොකද ලංකාවට ගොඩක් entrepreneurs ඕනේ කියන්නේ entrepreneurs තමයි jobs create කරන්නේ. So අපිට ඕනේ දැනට job creators ලා, not job seekers ලා. Job seekers ලා තින්න ඕනේ, but job creators ලා තමයි ගොඩක් ඕනේ. Hello everyone, welcome to Legacy Podcast episode 4. ඉතින් අදත් අපි tech industry එකේ revolution එකක් කරපු character එකක් එක්ක තමයි එක්තලා ඉන්නේ. එයාගේ story එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද අපි කතා කරන්න යන කෙනා entrepreneurship, innovation, technology කියන මේ fields වල ලොකු revolutionary change එකක් කරපු පුද්ගලයෙක්. ඉතින් ඔගොල්ලෝ ගත්තොත් අද වගේ වෙද්දී අපිට ස්ටාර්ට්අප් එකක් පටන් අරන් ඇප් එකක් ඩෙවලොප් කරලා ඒක මාකට් එකට දාන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හැබැයි මේ කියන දේ ඇතුළේ සක්සස් වෙන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේ කියන පුද්ගලයා අදත් නෙවෙයි අදට වඩා අවුරුදු ගානකට කලින් මේ දේ තාම සාර්ථකව කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ කාලෙ වෙද්දී මිනිස්සු ස්ටාර්ට්අප්, ටෙක්නොලොජි, ඉනෝවේෂන් කියන මේ වචන අහලවත් නැති වෙන්න පුළුවන්. මේ වගේ කාලෙකදී ස්ටාර්ට්අප් එකක් පටන් අරන් මේ කම්පැනි එක අද වෙද්දී globally recognized කම්පැනි එකක් විදියට develop කරන්න පුළුවන් වෙලා තියෙන පුද්ගලයෙක් තමයි මේ. So he's the chairman of Etsenit group of companies, Mr. Dinesh Sapramadu. So Mr. Dinesh, welcome to our podcast. Thank you for inviting me. And I think first I must tell that මුලින්ම කියන්න ඕනේ ඒක Etsenit නෙමෙයි Senid. H is silent. Oh, okay. Right. That's interesting to know. So it's Senid. So he's the chairman of Senid group of companies, Mr. Dinesh Sapramadu. So අපි මුලින්ම ගත්තොත් අපිට කිව්වොත් කවුද මේ Dinesh Sapramadu කියන්නේ and what is your background story? background story කියන්නේ මම DS රණායක විදුහලට තමයි ගියේ. DS රණායක විදුහලේ ගිහලා මම හැමතිස්සම කියලා තියෙනවා that මං O levels A level කරාට පස්සේ මට මෙහි යුනිවර්සිටි එකකට යන්න මාක්ස් තිබුණේ නැහැ. ඒකට යන්න බැරි වුණා. ඒ වුණාට මං ඒ දවස්වල මේක 1984-85 කාලෙදී තමයි මං A level කරේ. ඊට ඒ කාලෙදී මට හිතුණා මේ පිට යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. So ඒ ඇප්ලයි කරන්නත් අපිට වැඩි දැනුමක් තිබුණේ නැහැ. කොහොමද කරන්නේ, කොහෙන්ද කරන්නේ එහෙම කියලා. ඒ වුණාට මගේ DS එකේ හිටපු මගේ හොඳම මිතුරෙක් එයා ඇමරිකාවට ඇප්ලයි කරලා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒකෙන් ඒ විස්තර ටික අරගෙන අපි ගියා. මම ඇමරිකන් සෙන්ටර් එක තමයි මුලින්ම ගියේ. ගිහිල්ලා යුනිවර්සිටිස් එකේ තිබිච්ච පොත් ඒවා මේවා බලලා හැම එකටම ඇප්ලයි කරා. හැබැයි මම ඇප්ලයි කරනකොට බැලුවා ඇප්ලයි කරන්න මේ East Coast එකේ US වල mainly because මගේ මේ නන්ද කෙනෙක් හිටියා ඒ කාලේ. so ඒසිට තමයි ඇප්ලයි කරේ. කළා ඊට පස්සේ මට University of Bridgeport කියන එකට හම්බුණා යන්න. ඉතින් අපි දැන් වගේ නෙමෙයි. දැන් කාලේ ගොඩක් කට්ටිය පිටරට ගිහිල්ලා ඒවා මේවා තියෙනවා. ඒ කාලේ වැඩි කවුරුවත් ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ තමයි මගේ පළවෙනි සැරේ ලංකාවෙන් පිටට යන්න. so පළවෙනි සැරේ ගිහිල්ලා මම හිටියා අවුරුදු 4ක් ඉවර කරා. ඊට පස්සේ ඉවර වෙලා මම වැඩ කරා මේ 2 Fortune 500 company Pepsi Cola කියලා මේ company එකටයි Aetna Life and Casualty කියන company එකට තමයි වැඩ කරේ. ඒ කරලා ඉවර වෙලා මේ එතකොට මම ලංකාවට ආවා. මොකද මම මම යුනිවර්සිටි යනකොටම තමයි මගේ මේ wife වෙන්න හිටපු එක්කෙනත් යුනිවර්සිටි ගියේ. හැබැයි ඒ යුනිවර්සිටි එක අවුරුදු 7ක් ගියා. ඉතින් අපි දන්නවනේ ඇයි අවුරුදු 7ක් ඒ කාලේ යුනිවර්සිටි ගියේ කියලා. ඉතින් ඒ කාලේ ගිහලා මම ග්‍රැජුවේට් වෙලා අවුරුදු 2ක් 3ක් විතර පස්සේ තමයි එයා ඉවරුනේ. ඊට පස්සේ අපි ලංකාවට ඇවිල්ලා මම මැරි කළා ගියා ඇමරිකාවට ගිහිල්ලා හිටියා. අපි මෙතන අවුරුදු 3මාරක් විතර ඉන්නකොට අපේ පළවෙනි
දරුවා හම්බෙන්න තමයි හිටියේ first child. then ඒ කාලේ අපි හිතුවා අපි decide කරා we must have our children in Sri Lanka කියලා. මම 96 ඉතින් සෙප්තැම්බර් මාසේ තමයි අපි ලංකාවට ආවේ. මගේ first මගේ පළවෙනි දරුවා my daughter was born in December 96. ඒක තමයි ආවිල්ලා. ඊට පස්සේ සෙනිඩ් එක පටන් ගත්තේ. ඊට පස්සේ මම ඇවිල්ලා මුලින්ම මම වැඩ කරලා තිබුණේ ලංකාවේ කොහොමද. මම හිතුවා ඇවිල්ලා ටිකක් වැඩ කරන්න ඕනේ කියලා. so මම මෙහි ලංකාවේ ලංකා ඔන්ලයින් කියලා ඉන්ටර්නෙට් ගැන තිබිච්ච කම්පැනි එකකට මම ජොයින් වෙලා ඒකේ මම හිතන්නේ අවුරුද්දක් විතර මම ඒ කට්ටියත් එක්ක වැඩ කරලා ඉඳලා 97 මම කම්පැනි එක රෙජිස්ටර් කළා. 97 සෙප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට තමයි අපේ කම්පැනි රෙජිස්ටර් කරා. ඉස්සෙල්ලා වෙනකොට පටන් ගත්තේ HR සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න තමයි පටන් ගත්තේ. ඔබ කිව්වා 1997 තමයි මේ කම්පැනි එක පටන් ගත්තේ. මම හුවත් 1997 ඉඳලා මේ දක්වා ওই කම්පැනි එක ආපු ජර්නි එක ගැන අපි බලන් ඉන්නද කිව්වොත්? අපි ඉතින් ඉස්සෙල්ලම පටන් ගත්තේ මම කිව්වා වගේ HR systems ඒ කියන්නේ මේ මානව හිමිකම් කළමනාකරණය තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ. ඒකෙන් තමයි මුලින්ම ගත්තේ. ඒ දවස්වල 97 98 වෙනකොට තිබුණා Y2K කියලා ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ year 2000 කියලා ගොඩක් කට්ටිය systems මාරු කරා ඒ කාලේ. මොකද ඒකේ මේ පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඒ කාලේදී මුලින්ම මට මේ වුණේ Shell Gas සමාගමේ කට්ටිය HR system එක බලනකොට ඒකටම අපි මුලින්ම HR system එක Shell Gas එකට මේ විකුණන්න පුළුවන් වුණා. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් ඔය කාලේ දාලා තිබුණා ටෙන්ඩර් එකක් HR system එකකුයි payroll system එකක් ගන්න. ඔය මම කිව්ව Y2K කියන ප්‍රොබ්ලම් එක නිසා එතනින් තමයි අපි මුලින්ම ශ්‍රී ලංකා ටෙලිකොම් එකට ඊට පස්සේ අපි සිලෙක්ට් වුණා. එතනින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දාලා තිබුණේ ඒ කාලෙම. ඒකට සිලෙක්ට් වුණා. කිව්වොත් ඒ දවස්වල අපිට හිටියේ මම පටන් ගත්තේ 3 employees තමයි මුලින්ම මට හිටියේ. මුලින්ම ඒ කට්ටිය හිටියේ يعني 3 employees. but ඊට පස්සේ ඔහොම recruit කරා. ඒ කාලේ අපි ඔක්කොම visual system එකක් තමයි හැදුවේ. දැන් වගේ ඔය GUI කියන ඒවේ ආපු කාලෙම මෙහෙ කවුරුත් හිටියේ නෑ ඒක ගැන ඒවන් මේවා කරන්න. මගේ මල්ලි ඇමරිකාවේ ඉඳලා එයා ඇවිල්ලා තමයි සමහර කට්ටියට ට්‍රේන් කරේ කොහොමද මේ visual basic තමයි දවස්වල පටන් ගත්තේ. ඒකෙන් කොහොමද ඩෙවලොප් කරන්න කියලා. so එතනින් තමයි අපි පටන් ගත්තේ HR system එක පටන් ගත්තේ. ඒ කම්පැනි එක පටන් ගත්තේ ඒ කාලේ තමයි. මම මෙහෙම හොත් සෙනිට් කියන මේ කම්පැනි නේම් එක ඇත්තටම යුනික් කම්පැනි නේම් එකක්. මේ කම්පැනි නේම් එක ආවේ කොහොමද? මේක ගැන ස්ටෝරි එකක් තියෙනවද අපිත් එක්ක ෂෙයා කරන්න? ඔව් මේක තමයි මම අර මුලින්ම කිව්වේ පටන් ගන්නකොට කිව්වේ සෙනිට් කියලා H සෙනිට් කියලා කට්ටිය කියනවා. H සෙනිට් නෙමෙයි ඒක සෙනිට් වෙන්නේ. මොකද ඒ කාලේ මම ලංකාවට එන්නේ ඉස්සෙල්ලා මමයි මගේ මේ සහෝදරයෝ ගැන කතා කර ඉන්නකොට අපි නම් හොයගෙන ඉන්නකොට තමයි ওই නම ගැන මුලින්ම හිතුනේ. මොකද ඒ දවස්වල කට්ටිය ගොඩක් තිබුණා simple i එක simple e වලින් වගේ තමයි තිබුණේ. e-commerce iPhone එක මුල දවස්වල simple i වලින් තමයි පටන් ගන්න තිබුණේ. ඊට පස්සේ මගේ මේ මල්ලි තමයි කිව්වේ අපි මේ සෙනිට් කියලා කරමු කියලා. මොකද නම අනිත් පැත්තට මගේ නම සෙනිට් කියන්නේ ඇත්තට දිනේෂ් බෑක්වර්ඩ් කියලා. ඉතින් ඒක අපි හිතුවා ඒක හොඳ වෙන්නේ නැති කියලා. එතනින් තමයි පටන් ගත්තේ. අනිත් එක තමයි දැන් ඔය මුලින්ම මම හිටපු බිල්ඩින් එක ඇත්තට ඒකත් ආවේ ඒ කාලේ තමයි බිල්ඩින් එක තමයි මගේ අම්මා තමයි ඒක ෆ්ලැට් එකක් මේ වෝඩ් ප්ලේස් එකේ ඒක රෙන්ට් කරලා දීලා තිබුණා කම්පැනි එකකට මෙල්ස්ලා කියලා. මෙල්ස්ලා කියන්නේ ටී කම්පැනි එකක්. මෙන්ස්ලා කියන්නේ ඇත්තටම ඇන්ස්ලම් අනිත් පැත්තට. so ඒ same building එකේ තමයි අපිත් එක පටන් ගත්ත සෙනිට් කියන එක. so ගොඩක් තියෙනවා ලංකාවේ වගේ නම්. කට්ටිය දන්නේ නැතුණාට ඩිල්මා කියන්නේ මොකක්ද කියලා. ඩිල්මා කියන්නේ ඩිලාන් and මලික්. ඒ කියන්නේ පුතාලාගේ නම් දෙක. තමයි ඩිල්මා හැදිලා තිබුණේ. so ඒවෙන් තමයි ඔය කම්පැනි එක මුලින් පටන් ගත්තේ. අපි හිතුවේ නෑ ඔක මෙච්චර විදියට develop වෙයි කියලා. but ඒ වුණාට ඒ කාලේදී ආපු නමක් තමයි ඒක. yeah very interesting fact you know. ඉතින් තව මම ප්‍රශ්නයක් අහුවොත් දැන් ගොඩක් අය හිතනවා අපි
ස්ටාර්ට්අප් එකක් පටන් අරන් මේ ස්ටාර්ට්අප් එක දියුණු කරගන්න ගොඩක් ලොකු හොඳ ඉකෝසිස්ටම් එක කියන්නේ සිලිකන් වැලි වගේ කියන ඉකෝසිස්ටම් එකක් එක්ක අපිට ඉන්න ඕනි කියලා. නමුත් ඔබ ලංකාවෙන් ස්ටාර්ට්අප් එකක් පටන් අරන් ඒක ග්ලෝබල් වෙනකන් ගෙනිච්ච කෙනෙක්. So how was your experience building that ecosystem? ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම හිතුවනම් ඔය කාලේ තමයි මුලින්ම දැන් ඔය Apple වගේ කම්පනීස් එහෙම තිබුණේ. ඒවත් ඉතින් පටන් ගත්තේ සිලිකන් වැලි වලින් එහෙම එල්ලා ඒ වුණාට ඒ කාලේ තිබුණේ ලොකු ඉකෝසිස්ටම් එකක් කොහෙවත්. ලෝකෙ කොහෙවත් තිබුණේ නැහැ වගේ ඉකෝසිස්ටම් එක. දැන් තමයි ඔය ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක තියෙනවා. අනිත් එක ඒ කාලේ ඔය ස්ටාර්ට්අප් කියලා නමවත් තිබුණේ. එහෙමවත් අහලවත් තිබුණේ නැහැ ඒ කාලේ. So අපි පටන් ගන්නකොට so ඒක නිසා දැන් වගේ මෙන්ටර්ස්ලා හිටියේ නෑ කෝචර්ස්ලා හිටියේ නෑ to improve කරන්න කියන්නේ එහෙම but අපේ තිබුණ එකම දෙයක් තමයි මම පටන් ගත්ත කාලෙම මට මුලින්දම මතකයි ලංකාව මට හැමතිස්සෙම හිතුණා මේක පොඩි මාකට් එකක්. ඒක නිසා මුලින් ඩෙවලොප් කරනකොටම ඉඳන් අයිඩියා එක තිබුණේ අපිට කොහොමද මේක ග්ලෝබල් කම්පනි එකක් හැටියට ඩෙවලොප් කරන්න කියලා. but ඒ හැඟීම මට මුලින්දම තිබුණා. HR සිස්ටම් එකක්ද ඊට පස්සේ අපි මොබයිල් සිස්ටම්ස් බිල් කරා ඊට පස්සේ ගොඩක් දේවල් බිල් කරා ඊට පස්සේ තමයි අයිඩියා එක තිබුණේ හැබැයි මුලින්දම මට තිබුණා මේක ග්ලෝබල් කම්පනි එකක් කරන්න ඕනේ කියලා. So අපි 3-4 සැරයක් අපිට බැරි වුණා. මුලින්ම මම ඒ කාලේ පටන් ගන්න ඊට පස්සේ අපි එක කාලයකට ගියා සිලිකන් වැලි එකේ තිබුණ ඒ දවස්වල තිබුණා ඉන්ටර්නෙට් වර්ල්ඩ් කියලා. ඒකට අපි payroll system එකක් හදලා HR system එකක් හදලා අපි ඒක ගෙනිච්චේ ඒ වුණාට ලොකු traction එකක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි සිංගප්පූරුවට ගිහිල්ලා එතන මාස 3-4ක් ගොඩක් වැඩ කරා. ඒක හරි ගියෙත් නැහැ. so ඒ වගේ අපි හැබැයි එක දෙයක් තිබුණේ ඒ fail වුණා කියලා අපි මේ අතපසු උනේ නැහැ. ඒ හැම failure එකක්ම අපි හැමතිස්සෙම බැලුවේ මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද ඒකෙන් අපි කොහොමද ඩෙවලොප් කරන්න කියලා. ඔව්. දැන් අපි කිව්වා වගේ මේ කම්පැනි එක ග්ලෝබල් කම්පැනි එකක්. ඒ වගේම ග්ලෝබල් මිනිස්සු එක්ක වැඩ කරන්න වෙන්නේ ඔබතුමාට. ඒකට කොහොමද ඒ කල්චර් එක බිල්ඩ් කරගන්නේ කෝපරේට් කල්චර් එක වැඩ කරන්න? ඒක ගැන අපි අදහස්. ඔව් දැන්ට අපේ HR සිස්ටම් එක රන් කරනවා මේ රටවල් 40කට වැඩිය. මොබයිල් සිස්ටම් එක කියන්නේ මොබයිල් ප්ලැට්ෆෝම් එක වෙන කරනවා මෙතන රටවල් 12කට වැඩිය අපිට ඒ දැනටම හිතන්නේ අපි ඉන්නවා රටවල් 6ක විතර අපේ ඕන් කම්පනීස් තියෙනවා සිංගප්පූර් වල ෆිලිපීන්ස් වල ඉන්දියා වල මේ US වල ඒ තැන් වල තියෙනවා so ඒකෙදි ඒ ලංකාවේ එක දෙයක් තමයි අපේ ඇඩැප්ටබිලිටි කියන එක ගොඩක් හොඳයි. අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඇඩැප්ට් වෙන්න ඕනම රටකට ඕනම කට්ටියක් එක්ක. so ඒ ඇඩැප්ටබිලිටි එක තමයි ඉම්පෝර්ටන්ට්. එතෙන්දී අපි හිතන්න ඕනේ ගොඩක් ඔය යනකොට ග්ලෝබල් මයින්ඩ්සෙට් එක කියන එක. ඒ කියන්නේ ග්ලෝබල් මයින්ඩ්සෙට් එකක් එන්නේ කොහොමද? ග්ලෝබල් මයින්ඩ්සෙට් එකක් එන්නේ ගොඩක් වෙලාවට තමන් අර අපි ඒ කට්ටියත් එක්ක වැඩ කරන එකයි ඒ කට්ටියත් එක්ක තියෙන එක්ස්පෝෂර් එකයි ඒ කට්ටියත් එක්ක මේ කරනකොට ඒවෙන් අපි ගන්න පුළුවන් අත්දැකීම් වලින් ඒවෙන් තමයි අපේ කට්ටිය ගොඩක් දැන් මේ කට්ටියට ඔය වෙන රටවල් එක්ක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මට මතකයි එක කාලයක් සෙනිඩ් මොබයිල් එක අපි මෙක්සිකෝ වල ප්‍රොජෙක්ට් එකක් කරා ටොප් අප් ප්‍රොජෙක්ට් එකක් දැන් ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඒකේ ඒ කරේ දැන්ට ඔය මේ ඒ කියන්නේ ස්ටාර් 1 2 3 හැෂ් කියලා ඒ නම්බර් එකක් දාලා টොප් අප් කරන්න. ඒ කියන්නේ දැන් කට්ටිය টොප් අප් කරන්න පුළුවන් PL 100ක් 200ක් මේක පුළු මෙක්සිකෝ එකේ තියෙන ලොකුම මේක. ඒ කට්ටියගේ සබ්ස්ක්‍රයිබර් බේස් එක මම හිතන්නේ ඒ කාලේ මිලියන 45ක් විතර. ඒ කියන්නේ ලංකාවේ වගේ දෙගුණයක් විතර සබ්ස්ක්‍රයිබර් බේස් එක විතරයි. so අපෙන් මෙහෙ අපේ ටීම් එකක් ගිහිල්ලා එහෙ මාස 2-3ක් හිටියා. එහෙම ඉන්නකොට මුලින් ඉන්නකොට ඒ කට්ටියට ඉතින් කියන්නේ මෙක්සිකෝ කියන්නේ අනිත් පැත්තේ ලෝකේ අනිත් පැත්තේ right ගිහිල්ලා ඉන්නකොට ඒ කට්ටියට ඒ තිබුණ අත්දැකීම් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට ඒක හරි පුදුමයි. හැබැයි අපි ඒක සක්සස්ෆුල් කරලා තමයි කට්ටිය ආවේ. මේ කට්ටිය තමයි අපි ලංකාවේ යුනිවර්සිටිස් ගිහිල්ලා ලංකාවෙන් මේ වෙච්ච කට්ටිය පිට කට්ටියත් එක්ක එකතු වෙලා අපි ගිහිල්ලා කරේ ඒක. so ඒ සිස්ටම් එක අපි අවුරුදු 6ක් විතර රන් කරා එහෙ.
ඔබතුමා ඇවිල්ලා HR ටෙක් කියන ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක්. ඔබතුමා කම්පැනි එක පටන් ගන්නකොට 90s වල ඒ කාලේ තිබුණු ඉන්ඩස්ට්‍රි එකේ තිබුණු දේවලුයි දැන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවලුයි එක මොකක්ද ඔබතුමා දකින වෙනස ඉන්ඩස්ට්‍රි එකේ? හැබැයි HR ටෙක් කියන්නේ ඇත්තටම අර වට්ටක ෆන්ඩමෙන්ටල් සොෆ්ට්වෙයාර් මේවා HR එක පේරෝල් එක කම්පැනි එකට ඕනෙමයි. like accounting system එකක් ඕන වගේ. දැන් තියෙනවා ERP systems කියලා මේවා තියෙනවා. so ඒ කාලේ එක fundamental ඕන කරන system එකක් තමයි අපිට මේ කරේ. අපි පටන් ගන්න කාලේ HR කියන එක තිබුණේ නැහැ. ඒ දවස්වල තිබුණේ personal management systems කියලා. මොකක්ද ඒක තිබුණේ? payroll system එකයි payroll system එකත් එක්ක එන දේවල් තමයි අපි කොහොම leave manage කරන්න, attendance manage කරන්න. ඒ වගේ පොඩි දේවල් තිබුණේ. so ඒ කාලේ දැන් අපි ඇවිල්ලා තමයි human resource කියන එක introduce කරන්නේ. human resource කියන්නේ මේ payroll system එකයි attendance විතරක් නෙමෙයි. ඒකේ තියෙනවා strategic HR කියලා. මොකද strategic HR කියන්නේ performance management, succession planning, training and development ඒ ඔක්කොම අපි ඒ කාලේ තමයි ඒකට ගෙනාවේ. එතකොට තමයි ඒක end to end HR system එකක් වෙන්නේ. so මුලින් දැන් බැලුවොත් දැන් ඇත්තටම ඒ fundamentals මේවා ගොඩක් කරලා තියෙන්නේ. ඒකේ දැන් බිල් කරන්න ඕනේ ඒකට උඩට ඒවා insights කොහොමද ඒකේ තියෙන data බලලා කොහොමද ඒකෙන් අපි තව information වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ දේවල් තමයි දැන් ගොඩක් එන්නේ. අනිත් එක තමයි දැන් ඔය මේ artificial intelligence AI මේ එක්ක දැන් වැඩ කරනකොට ඔය කරන දේවල් ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ වුණාට වෙනස් වුණාට ඒ වෙනස ගොඩක් විදිහට යූස් කරන්න පුළුවන් වෙන්නේ අර මේ data තියනවා නම් තමයි. data නැත්තම් ඒකෙන් ලොකු ඵලයක් නැහැ. so දැන් ඔය HR system එකේ දැන් තියෙන companies වලට තියෙන හොඳම දේ තමයි දැන් අපේ HR system එකෙන් කරනවා ඒකෙන් අපි දෙනවා ඒ කට්ටියට insights that ඒ කට්ටියවත් හිතන්නේ නැති insights දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක patterns බලලා කියන්න පුළුවන් මේ කෙනා ඊළඟ මාස 3දී හරි 6දී හරි කම්පැනි එකෙන් යනවා කියලා. යන්න percentage එකක් තියනවා කියලා. so ඒ වගේ දේවල් ගොඩක් අර AI systems වලින් දැන් අපිට ඒ වගේ insights ඒ information අපිට ගන්න පුළුවන්. ඔව් ඔබතුමා දැන් mention කරා AI systems ගැන. මම මෙහෙම general question එකක් අහුවොත් දැන් AI කියන එක අපි ගොඩක් use කරනවා. මේ AI කියන එක අපේ ඉන්ඩස්ට්‍රි එකට threat එකක් විදියට ඔබතුමා දකින්නේ? එහෙමත් නැත්නම් අපේ productivity එක වැඩි කරන දෙයක්ද මේ AI කියන්නේ? ඇත්තටම AI කියන්නේ හරියට දැන් අපේ මම ඔකට පොඩ්ඩක් ඒකට පළවෙනියට මාංශ කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ දැන් කවුරු හරි අපි කියමු දැන් ගිය අවුරුදු 25 ඇතුළත කවුරු හරි ඉපදුනා නම් ඒ ඉපදුනේ ඉන්ටර්නෙට් එකත් එක්කනේ. ඊට එයාගේ දැන් ඉන්න එක්කෙනෙක් හැමෝම ඉන්ටර්නෙට් එකක් නැතුව කියලා දන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකක් අපි කියමු දැන් ඉන්ටර්නෙට් නැහැ කියලා මොකද්ද වෙන්නේ? ඔක්කොම හරිම අප්සෙට් වෙනවානේ. ඒ වගේ තමයි දැන් ඉපදෙන ජෙනරේෂන් එක AI නැහැ කියලා දැනගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කට්ටිය AI එක්ක තමයි වැඩ කරන්නේ ඉස්සරහට. එතකොට මොනවද වෙන්නේ? දැන් අපි කියමු AI වලින් දැන් තාම කරන්නේ හරි surface level එකේ ඒවා විතරයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය වුණා ChatGPT හරි Claude හරි මොන හරි කරන්නේ මොනවද? ගොඩක් වෙලාවට රිසර්ච් එකක් කරනවා, ඊමේල් එකක් ලියනවා, රිපෝට් එකක් ලියනවා. ඒක හරි surface level AI තමයි කරන්නේ. but AI වල තියෙන ඔයිට වැඩි ගොඩක් දේවල් තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි productivity එක improve වෙන එක part එකක්. හැබැයි අපි AI use කරලා අර ගොඩක් කරන්න පුළුවන් වැඩ ගැන අපිට තාම ගොඩක් කට්ටිය ඒව අවබෝධ වෙලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ AI වලින් opportunities සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ සමහර jobs will be replaced. ඒ වුණාට තව so many new jobs will come. මම ඒකට එක උදාහරණයක් දෙන්නම් අපේ HR system එක ආපු කාලේ. ඕක මට කවුරු එක්කෙනෙක් කිව්වා හරි ඉන්ටරෙස්ටිං දෙයක් ඒක. මට කිව්වා ඒ දවස්වල කම්පනීස් වල ඉන්නවා. ඔය ලොකු කම්පනීස් වල අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න පුළුවන්. ඒ දවස්වල ඉන්නවා ලීව් ක්ලාක් කෙනෙක් කියලා. attendance ක්ලාක් කෙනෙක් කියලා ඉන්නවා.
OT ක්ලාක් කෙනෙක් කියලා ඉන්නවා. මොකද එයා කරන්නේ attendance ක්ලාක් තමයි අර මේ පොතේ රතු ඉරක් ඇඳලා එයාට ආපු attendance ගැන collect කරන එක. leave ක්ලාක් කෙනෙක් මොනවද කරේ? එයා බැලුවා මේ කට්ටියට කොච්චර leave තියනවද? හරි casual leave මෙච්චරයි කොහොමද leave ගන්නෙ කියලා. OT ක්ලාක් කරේ මොනවද? මේ ආපු දවස්වල වැඩිපුර වැඩ කරන්න නම් OT calculation කරපු ඒවා. ඒ jobs දැන් නැහැ. ඒ කියන්නේ දැන් අපේ HR system එක ආවම ඒ jobs ඔක්කොම automate වුණා. ඒ වුණාට ඒව automate වුණා කියලා කට්ටිය වැඩ නැතුව තිබුණේ නැහනේ. ඒ කට්ටියට තව වැඩ වැඩි වුණා. වැඩි වුණා කියන්නේ ඒ කට්ටිය අර ඒකෙන් උඩට ගියා කරන දේවල්. ඒ කියන්නේ more productive work they started doing. එතකොට උනේ මොකද්ද? productivity එක වැඩි වුණා. ඒ දවස්වල ඉරිග ගහ calculate කරපු මේ OT එක දැන් system එකෙන් calculate කරලා දෙනවා. දැන් OT ක්ලාක් කරන්න මොනවද? එයාට ගිහිල්ලා කරන්න පුළුවන් ඊට වැඩිය වැදගත් දේවල්. so ඒ වගේ revolution එකක් වුණා HR system එකක් අපි organization එකට introduce කරාම. ඒ වගේම තමයි දැන් AI organizations වලට එනකොට ඔය විදියම revolution එකක් වෙනවා. ඉතින් ඒකට අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි හිතන්න ඕනේ. as individuals කොහොමදමයි මං AI native individual කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි අපි හිතන්නේ. කියන්නේ අපි එන AI එකට adapt වෙන්න ඕනේ. adapt වෙලා විතරක් මදි. ඒකෙන් අපි කොහොමද ඉස්සරහට වැඩිය අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකෙදි වෙන්නේ ගොඩක් වෙලාට වෙන්නේ මේකයි. AI will not replace anybody. Somebody with AI will replace another person without AI. ඒක තමයි වෙන්නේ. අපි දැන් ඔබතුමාගේ founders point of view එකෙන් ඇහුවා. මම ඇහුවොත් බලන් ඉන්න අයට දැන් ගොඩක් startups පටන් අරන් ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි funding. මේ funding ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. investor කෙනෙක් විදියට ගත්තොත් funding බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට ඔබතුමාට දෙන්න පුළුවන් advice එක මොකක්ද? කොහොමද? ඔව් මෙහෙමයි මම හිතන්නේ ඇත්තටම අපේ කාලේ තමයි ඔය ෆන්ඩින් කියන එක ගොඩක්ම අමාරු තිබුණේ. මොකද කවුරුත් ඒ දවස්වල දැනගෙන හිටියේ නැහැ ෆන්ඩින් ගැන මොකද කියලා. හැබැයි දැන් සෑහෙන ෆන්ඩින් තියනවා හරි ප්‍රොජෙක්ට්ස් වලට. දැන්ට ලංකාවෙම තියනවා මං හිතන්නේ දන්නවම තියනවා ඔය ස්ටාර්ට්අප් ෆන්ඩ් කරන at least about 4 to 5 organizations that fund startups. ලංකාවේ තියෙනවා. ඉතින් මොකක්ද ඕනේ ඒකට? ඒකට ඕනේ හොඳ අයිඩියා එකක්. ඒක කොපිකට් අයිඩියා එකක්. එහෙම නැතු අරයා කරන නිසා මම මේක කරනවා කියන ඒ අයිඩියාස් නෙමෙයි. ඉනොවේටිව් අයිඩියා එකක් ආවොත් ඒ කම්පනීස් වලට ඕනතරම් ෆන් කරන්න කට්ටිය ඉන්නවා. හැබැයි අයිඩියා එක හොඳ වෙන්න ඕනේ. අයිඩියා එක හොඳ වෙන්න ඕනේ. අයිඩියා එක විතරක් බෑ. මොකද අයිඩියා එකක් මම හැමතිස්සෙම කියනවා ideas are cheap. Execution is what is important. ඒ කියන්නේ මොකද්ද? තමන්ට අයිඩියා එකක් තියෙනවා නම් ඒක බිල් කරන්න ඕනේ මිනිමල් වයබල් ප්‍රොඩක්ට් එකක් හැටියට. ඒ ප්‍රොඩක්ට් එක කියලා කට්ටියට පෙන්ලා ඒකේ ඇක්සෙප්ටන්ස් එකක් තියෙන්න ඕනේ. ඒකෙන් ඊට පස්සේ එන්න ඕනේ අපි කියමු particular customers දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ. එතකොට තමයි අයිඩියා එක වැලිඩේට් කරලා තියෙන්නේ. එතකොට මේ අයිඩියා එකක් වැලිඩේට් වුණාම ඕන තරම් කට්ටිය ඉන්නවා ෆන් කරන්න. ෆන් කරන්නේ මෙහෙ විතරක් නෙමෙයි ඕනම රටවල් වල කට්ටිය ඉන්නවා ස්ටාර්ට්අප් ෆන් කරන්න පුළුවන් කට්ටිය. දැන් මෙහෙ තියෙනවා ඉන්කියුබේටර්ස් තියෙනවා. ඇක්සලරේටර්ස් තියෙනවා. ඒ වගේ තැන් වලට ගිහිල්ලා ඒ අයිඩියා එක පෙන්නලා මේවා කරා නම් ඒ කට්ටියට ඒවට ෆන් කරන්න පුළුවන්. ඔව් ඒත් එක්කම අද අපේ එපිසෝඩ් එකේ අන්තිමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අපි අද මිස්ටර් දිනේෂ් එක කතා කරා. මිස්ටර් දිනේෂ්ගේ ජර්නි එක ගැන අපි කතා කරා. අපි අවසාන වශයෙන් අහමු මිස්ටර් දිනේෂ්ට මොකක් හරි තව දෙයක් අපේ ඔඩියන්ස් එකට කියන්න තියෙනවද? ඒ වගේම යං ස්ටාර්ට්අප් කෙනෙක් මේක ස්ටාර්ට්අප් එකක් පටන් ගත්ත කෙනෙක් මේක බලන් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද මේක බලන් ඉන්න කෙනෙක්? ඔව් මෙහෙමයි මම කියන්නේ ඇත්තටම අපිට දැන්ටම ගොඩක්ම ලංකාවට ඕනේ. දැන් ඒ ගොඩක්ම ලංකාවට ඒක තමයි දැන් මම අර කරන සමහර පොඩි ඔය මේ Instagram පොඩි ස්ටෝරීස් වල එමත් මම හැමතිස්සෙම කියන්නේ අපිට දැන් ඕන entrepreneurs තමයි ලංකාවට. ගොඩක්ම ඕනේ entrepreneurs. මොකද ලංකාවට ගොඩක් entrepreneurs ඕනේ කියන්නේ entrepreneurs තමයි jobs create කරන්නේ. so අපිට ඕනේ දැනට job creators ලා not job seekers ලා. job seekers ලා තින්න ඕනේ but job creators ලා තමයි ගොඩක් ඕනේ.
ඉතින් ඒ කියන්නේ මොකද්ද? ඕනම කෙනෙකුට entrepreneur කෙනෙක් වෙන්න පුළුවන්. entrepreneur කෙනෙක් වෙන්න mindset එක තමයි ඕනේ. ඒ entrepreneur mindset එක ඕනේ. ඒ entrepreneur කෙනෙක් වෙන්න කවුරු හරි හිතනවා නම් මේකෙන් මම ගිහිල්ලා මේකෙන් මට ඉක්මනට මේ rich වෙන්න පුළුවන් ඒ වගේ දේවල් නෙමෙයි. entrepreneur කියන්නේ journey එකක්. ඒ journey එකට යන්න අපි කවදාකවත් හිතුවේ නැහැ අපි company එකක් දැන් අපේ Zenith Business Solution අපේ company එක 1921 අපි මේ 2021 2021 වල අපි ඒක IPO කරා මේ කොටස් වෙළඳ පොලේ. ඒක ගැන අපි පටන් ගන්නකොට එහෙම අදහසක් අපිට තිබුණේ නැහැ. ඒක ආවේ ඒක grow වුණාට පස්සේ තමයි ආවේ. මුලම තිබුණ අදහස මොකද්ද? හොඳ ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න. ඒකෙන් අපේ ඒ ප්‍රොඩක්ට් එක ගන්න කට්ටියට ඒකෙන් හොඳ ප්‍රොඩක්ටිවිටි එකක් එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි තිබුණ අයිඩියා එක. So ඕනම එන්ටර්ප්‍රිනර් කෙනෙකුට හොඳට ඩෙවලොප් කරන්න පුළුවන්. හොඳ අයිඩියා එකක් තියෙනවා නම් ඒක ස්ටාර්ට් කරලා ඒකෙන් එන එක්ස්පීරියන්ස් එක ඒකට ඊට පස්සේ කියලා කම්පැනි එක වැඩ කරත් කවන්නේ ඒ එක්ස්පීරියන්ස් එක companies will want. දැන් අපි බලනවා හරියට entrepreneursලා. Entrepreneur කියන්නේ like entrepreneur within the company. මොකද අපිටත් ඕන්ලා තියෙනවා දැන් අපේ අදහස් තියෙනවා ideas තියෙනවා ඒවා අරගෙන කවුද අපිට run කරන්න පුළුවන් කියලා. ඒකට අපේ companies බලනවා entrepreneurs. ඒ වගේ ඔක්කොම companies මෙහි බලනවා entrepreneurships. ඉතින් ඒවට තමයි කට්ටිය එන්න ඕනේ. ඒ වගේ දෙයක් කරලා ඊට පස්සේ ඒ කට්ටිය එච්චර මේ හොඳ නැහැ. ඒ කට්ටියට ගිහලා entrepreneur කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ වගේ දේවල් වලට fund කරන්නත් පුළුවන්. අර internal එක්කෙනෙක් external ගිහලා කරනවා නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගෙන් ඔබතුමාගේ ජර්නි එක ගැන ලංකාවේ මේ තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන මේ වෙනකොට. ඉතින් thank you අපේ ඉන්විටේෂන් එක බාර අරගෙන අපේ එපිසෝඩ් එකට එකතු වුණාට. ඉතින් අපේ එපිසෝඩ් එකේ අන්තිමත් එක්ක අපි thank you කියනවා again Mrs. Nessa ප්‍රමාදට. ඉතින් අපේ ඊළඟ එපිසෝඩ් එකත් එක්කත් එකතු වෙලා එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම thank you අද අපි එපිසෝඩ් එකත් එක්ක join වෙලා හිටියට.